ආයුබෝවන් යාළුවනේ. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ලෝකයේ නිතරම වගේ ප්‍රවෘත්තිමවන මැද පෙරදිග කලාපයේ තියෙන කුඩාම ඒත් ලෝකයේම අවධානය දිනාගත්ත රටක් ගැන. ඒ තමයි ඊශ්‍රායලය. අපේ රටේ ගොඩක් අය ඊශ්‍රායලයේ රැකියාවලට යන නිසාත් මේ දවස්වල එහි තියෙන යුදමය වාතාවරණය නිසාත් ඊශ්‍රායලය කියන්නේ අපිට නුහුරු නමක් නෙවෙයි. ඔයාලා දන්නවද ඊශ්‍රායලය කියන්නේ භූමි ප්‍රමාණයෙන් අපේ ශ්‍රී ලංකාවෙන් 3/1 විතර වෙන පුංචි රටක්. හරියටම කිව්වොත් වර්ග කිලෝමීටර් 22000ක් වගේ. හැබැයි මේ පුංචි රට තමන්ට වඩා 100 ගුණයක් ලොකු සතුරු රටවල් මැද්දේ කොහොමද මේ තරම් බලවතෙක් වෙලා ඉන්නේ? අද අප මේ වීඩියෝ එකෙන් ඊශ්‍රායලයේ ඉතිහාසය, ඒ රටේ කවුරුත් කතා කරන අති විශාල යුද ශක්තිය, අයන් ඩෝම් එකේ ඇත්තම ක්‍රියාකාරීත්වය සහ මේ වෙද්දි එහි තියෙන ඇත්තම තත්ත්වය ගැන බොහොම සරලව හැබැයි ගැඹුරින් කතා කරමු. මේක විනාඩි කීපයකින් ඉවර වෙන කතාවක් නෙවෙයි. ඒ නිසා වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා ඉන්න. මොකද ඔයා නොදන්න ගොඩක් දේවල් අද දැනගන්න ලැබෙයි. මුලින්ම අපි බලමු මේ රට කොහොමද හැදුනේ කියලා. ඊශ්‍රායලයේ නිල වශයෙන් රටක් විදිහට ප්‍රකාශයට පත්වෙන්නේ 1948 මැයි 14 වෙනිදා. දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර්ගෙන් අමානුෂික විදිහට වදහිංසා විඳපු ලෝකේ පුරාම විසිරීලා හිටපු යුදෙව් ජාතිකයින්ට තමන්ගේම කියලා මව්බිමක් විදිහට තමයි මේ රට නිර්මාණය වෙන්නේ. හැබැයි මේ රට හැදුණු දවසේ ඉඳන්ම ඔවුන්ට සිද්ධ වුණේ යුද්ධ කරන්න. 1948 නිදහස ප්‍රකාශ කරපු ඊළඟ දවසේම වටේම හිටපු අරාබි රටවල් 5ක් එකතු වෙලා ඊශ්‍රායලයට පහර දුන්නා. හිතලා බලන්න ඊයේ හැදුණු රටකට අද රටවල් 5කින් ගැහුවම මොකද වෙන්නේ කියලා. හැබැයි පුදුමයකට වගේ ඊශ්‍රායලයේ ඒ යුද්ධයෙන් දිනුවා. ඊට පස්සේ 1967 දී දින 6 යුද්ධය ඇති වුණා. මේක ලෝක යුද්ධ ඉතිහාසයේ ලොකුම පෙරලියක්. ඊජිප්තුව, ජෝර්දානය සහ සිරියාව එකතු වෙලා ඊශ්‍රායලයට ගහන්න ලෑස්ති වෙද්දී ඊශ්‍රායලයේ කලේ සතුරන් ගහනකම් බලන් ඉන්නේ නැතුව ඉස්සර වෙලාම ගිහින් සතුරු ගුවන් කදවරු විනාශ කරපු එකයි. දවස් 6කින් යුද්ධය ඉවරයි. ඊශ්‍රායලයේ දිනුව විතරක් නෙවෙයි, Tamanගේ භූමි ප්‍රමාණයත් 3 ගුණයකින් විශාල කරගත්තා. දැන් අපි යමු අපේ ප්‍රධානම මාතෘකාවට. කොහොමද මේ පුංචි රටට මෙච්චර හමුදා බලයක් ආවේ? ඊශ්‍රායලයේ හමුදාව හඳුන්වන්නේ IDF කියලා. Israel Defense Forces කියන එක. ලෝකයේ තියෙන දියුණුම සහ භයානකම හමුදාවන්ගෙන් එකක් විදිහටයි මේක සැලකෙන්නේ. ඔවුන්ගේ තියෙන විශේෂම දේ තමයි එයින් බ්‍රෙයිරා කියන සංකල්පය. ඒ කියන්නේ අපිට වෙන විකල්පයක් නැහැ කියන එක. වටේටම ඉන්නේ සතුරු නිසා පරාද වුණොත් මුළු ජාතියම විනාශ වෙනවා කියන එක ඔවුන් දන්නවා. ඒ නිසා ඔවුන් යුද්ධ කරන්නේ ජීවිතය බේරගන්න. මෙහි තියෙන අනිත් විශේෂම දේ තමයි අනිවාර්ය හමුදා සේවය. වයස අවුරුදු 18 සම්පූර්ණ වුණාම පිරිමි ගැහැණු ભેදයක් නැතුව හැමෝම අනිවාර්යෙන්ම හමුදා සේවයට බැඳෙන්න ඕනේ. පිරිමි ළමයි අවුරුදු 3ක් සහ ගැහැණු ළමයි අවුරුදු 2ක් හමුදාවේ සේවය කරනවා. ඒ නිසා මුළු රටම එකම හමුදාවක් වගේ තමයි ඉන්නේ. පාරේ යද්දි කෝච්චියේ යද්දි පවා සාමාන්‍ය ඇදමින් ඉන්න තරුණ තරුණියන් ආයුධ එල්ලගෙන යනවා ඔයාලා දැකලා ඇති. ඒකෙහි සාමාන්‍ය දෙයක්. ඔවුන්ගේ ආයුධ ගැන කතා කරද්දී ලෝකයේ තියෙන හොඳම යුද ටැංකියක් වෙන මෙරක්වායක හදන්නේ ඔවුන්මයි. මේක විශේෂ වෙන්නේ මේ ටැංකිය හදලා තියෙන්නේ ඇතුලේ ඉන්න සොල්දානුවන්ගේ ජීවිතයට උපරිම ආරක්ෂාව ලැබෙන විදියට. ඒ වගේම තමයි ඊශ්‍රායලයේ බුද්ධිඅංශය වෙන මොසාඩ් ලෝකයේ තියෙන රහසතිකම සහ දරුණුම බුද්ධිඅංශයක් විදිහටයි සැලකෙන්නේ. ලෝකෙ කොහේ හැංගිලා හිටියත් තමන්ගේ සතුරන්ව හොයාගෙන ගිහින් විනාශ කරන්න මොසාඩ් එකට පුරුවන්. ඒ වගේම ඔවුන්ගේ සයිබර් බලකාය වෙන යුනිට් 8200 කියන්නේ ලෝකයේ තියෙන දරුණුම හැකර්ස්ලා ඉන්න හමුදා කණ්ඩායමක්. දැන් අපි කතා කරමු හැමෝම දැනගන්න ආසම ඊශ්‍රායලයේ තියෙන සුපිරිම තාක්ෂණයක් ගැන. ඒ තමයි අයන් ඩෝම් එක. ඔයාලා ප්‍රවෘත්තිවල දැකින්න ඇති
අහසේ ගිනි කෙලිපත්තු වෙනවා වගේ සතුරන්ගේ රොකට් අහසිදීම පුපුරලා යනවා. මේක කොහොමද වෙන්නේ? අයන් ඩෝම් එකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. රේඩාර් පද්ධතිය. සතුරන් රොකට් එකක් ෆයර් කරපු ගමන් මේ රේඩාර් එක ඒක අඳුර ගන්නවා. පාලන මධ්‍යස්ථානය. රේඩාර් එකෙන් දෙන ඩේටා අරගෙන මේ පරිගණක පද්ධතිය තත්පර ගානක් ඇතුළත ගණනය කරනවා මේ රොකට් එක වැටෙන්නේ කොහෙටද කියලා. රොකට් එක වැටෙන්නේ කැලේකට හරි මුහුදට හරි මිනිස්සු නැති හිස්තැනකට හරි අයන් ඩෝම් එක ඒකට මුකුත් කරන්නේ නෑ. ඒක නිකම්ම වැටෙන්න අරිනවා. වෙඩි තබන ඒකකය. හැබැයි රොකට් එක වැටෙන්නේ මිනිස්සු ඉන්න නගරයකට නම් එහෙමත් නැත්නම් හමුදා කඳවුරකට නම් මේ ලෝන්ච් එකෙන් තමීර් කියන මිසයිලයක් උඩට යවනවා. මේ මිසයිලේ ගිහින් අර සතුරන්ගේ රොකට් එකට කිට්ටු වෙලා අහසෙදීම පුපුරලා ඒක විනාශ කරලා දානවා. මේකේ සාර්ථකත්වය 90%ටවත් වැඩි. හැබැයි මේක ලේසි වැඩක් නෙවෙයි. හමාස් සංවිධානයෙන් ගහන එක රොකට් එකක් හදන්න යන්නේ ඩොලර් 800ක් වගේ සුළු ගාණක් වුණාට ඒක විනාශ කරන්න අයන් ඩෝම් එකෙන් යවන එක තමීර් මිසයිලයක වටිනාකම ඩොලර් 50000ක් විතර වෙනවා. ඒ වුණාට Tamanගේ රටේ එක මිනිහෙක් හරි ජීවිතයක් බේරගන්න පුරුවන් නම් ඒ කොයිතරම් වියදමක් වුණත් දරන්න ඊශ්‍රායලය ලෑස්ති. ඊශ්‍රායලය කියන්නේ යුද්ධ කරන රටක් නෙවෙයි. ඕම් ආර්ථිකයනුත් ගොඩක් ඉස්සරහින් ඉන්නවා. රටේ 60%කම තියෙන්නේ නෙගෙවුම් කියන කාන්දාරය. වතුර බොහොම අඩුයි. හැබැයි ඔවුන් බින්දු ජල සම්පාදනය කියන ක්‍රමය ලෝකෙටම හඳුන්වලා දීලා වතුර බින්දුවක්වත් අපතේ යවන්නේ නැතුව කාන්තාරයේ ඇතුලේ සාර්ථකව වගා කරනවා. අද වෙද්දි ඊශ්‍රායලයේ යුරෝපයට කෘෂිකාර්මික නිෂ්පාදන අපනහනය කරන ප්‍රධාන රටක්. ඒ වගේම ඊශ්‍රායලයේ හඳුන්වන්නේ ස්ටාර්ට්අප් නේෂන්. එහෙමත් නැත්නම් නව නිපැනුම්කරුවන්ගේ ජාතිය කියලා. ලෝකයේ ඇමරිකාවට පස්සේ වැඩිම ටෙක් කම්පැනිස් ප්‍රමාණයක් තියෙන්නේ ඊශ්‍රායලයේ. අපි අද පාවිච්චි කරන පෙන් ඩ්‍රයිව් එක එහෙමත් නැත්නම් USB ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ ඉඳලා ගොඩක් පරිගණක ප්‍රොසෙසර් තාක්ෂණයන් පවා හොයාගත්තේ මේ රටේ අය. සයිබර් සිකියුරිටි, කෘත්‍රිම බුද්ධිය වගේ දේවල් වලින් ඔවුන් ලෝකයේම ප්‍රමුදයෝ. දැන් අපි කතා කරමු මේ වෙද්දි ඊශ්‍රායලයේ තියෙන ඇත්තම වාතාවරණය මොකක්ද කියලා. ඔයාලා දන්නවා පහුගිය කාලේ විශේෂයෙන්ම 2023 ඔක්තෝබර් මාසයේ ඉඳලා ඊශ්‍රායලයේ සහ හමාස් සංවිධානයේ අතර ඊටම දරුණු යුද්ධ ගැටුම් ඇති වුණා. ඒ නිසා ගාසා තීරයට වගේම ඊශ්‍රායලයටත් ලොකු බලපෑමක් එල්ල වුණා. උතුරින් ලෙබනනේ හිස්බුල්ලා සංවිධානයනුත් දිගින් දිගටම තර්ජනය එල්ල වෙනවා. මේ තත්ත්වය නිසා ඊශ්‍රායලයේ සාමාන්‍ය ජනජීවිතයට දැඩි බලපෑමක් එල්ල වෙලා තියෙනවා. ලක්ෂ ගානක් රිසර්ව් ආමි එකේ හිටපු සාමාන්‍ය වැවියන්ව, ඒ කියන්නේ IT කම්පැනිවල වැඩ කරපු අය, ගොවියෝ, ගුරුවරු වගේ අයව නැවත හමුදා සේවයට කැඳවන්න රජයට සිද්ධ වුණා. ඒ නිසා ආර්ථිකයට, ව්‍යාපාරවලට සහ කෘෂිකර්මාන්තයට ලොකු පාඩුවක් වෙලා තියෙනවා. ශ්‍රමිකයන්ගේ ලොකු හිඟයක් ආවා. අන්න ඒ අඩුව පුරවන්න තමයි අපේ ලංකාවෙන් වගේම ඉන්දියාවෙන් පවා ශ්‍රමිකයන්ගේ ගොවිපල්වලට සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අරගන්නේ. කොහොම වුණත් මේ යුද්ධ වාතාවරණයේ මැද්දෙත් ඊශ්‍රායලයේ ජනතාව ඉතාමත් ශක්තිමත්ව Tamanගේ එදිනදා ජීවිතය ඉදිරියට ගෙන යනවා දකින්න පුරුවන්. නිතරම සයිරන් සද්ද ඇහුණත් බංකර් වලට ගිහින් ආයෙත් ඇවිල්ලා Tamanගේ වැඩේ කරන තරමට ඕන් මේ තත්වයට හුරු වෙලා. ඉතින් යාළුවනේ, ඊශ්‍රායලය කියන්නේ අභියෝග මැදින් නැගී හිටපු අලුගසා දම්මලා නැගිට්ට ෆීනික්ස් කුරුල්ලෙක් වගේ රටක්. තාක්ෂණයෙන් සහ යුද්ධ ශක්තියෙන් ඔවුන් අද ලෝකෙම පුදුම කරලා තියෙනවා. මෙතරම් සතුරන් පිරිසක් මැද්දේ ඔවුන්ගේ මේ නොසැලෙන ශක්තිය ඇත්තටම අධ්‍යයනය කළ යුතු දෙයක්. මේ වීඩියෝ එකෙන් අපි ඊශ්‍රායලය ගැන, එහි තියෙන තාක්ෂණය ගැන සහ අයන් ඩෝම් එක ගැන ගැඹුරින් කතා කරා. මේ රටේ වර්තමාන යුද්ධ වාතාවරණය ගැන සහ ලංකාවේ අය එහි රැකියාවලට යන එක ගැන ඔයාලගේ අදහස මොකක්ද? පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එක. මම හැම කමෙන්ට් එකක්ම කියවනවා. අද වීඩියෝ එකෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා හිතෙනව නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා මේ තොරතුරු දැනගන්න වටින ඔයාගේ යාළුවන්ටත් බලන්න අනිවාර්යයෙන්ම ෂෙයාර් කරන්න. මේ වගේ තවත් ලෝකයේ වටිනා තොරතුරු සරලව සිංහලෙන් දැනගන්න අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේම සුපිරි වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. ගෙහෙන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.